ආනන්ත වෙදමෙන්දුර කියන්නේ මේ ආයතනය තමයි අපේ මෙතන කලින් නිකන් අපි රෝගීන් බලලා හවසට යවන එක තමයි කරේ. උදේ බලලා උදේ ඉඳලා හවස වෙනකම් බෙහෙත් කරලා අපි රෝගීන් මෙතන වැටේ ඇවිද්දලා එතකොට ව්‍යායාම ටික හරියාකාර කරලා ඇවිදින්න බැරි රෝගීන් නැගිටින්න බැරි රෝගීන් නැගිටින්න හරි ගස්සලා එලට ඇවිදින්න පුහුණු කරලා අපි මෙතන යවන එක තමයි කරේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා මෙහෙ නවත්තගෙන ඒ රෝගීන් උදේම අපි තවලා ඒ කට්ටිය හන්දි රෝගීන්ගේ හන්දි තද වෙලා තියෙන තැන් බුරුල් කරලා ඒ වගේම ඊට පස්සේ ඇවිද්දලා වැටේ ඇවිද්දලා ඒ කට්ටියගේ අවශ්‍ය කරන ව්‍යායාම ටික කරලා ඊට පස්සේ තෙල් ගාලා නැවත හන්දි බුරුල් කරලා රෝගීන් හරියාකාරම හැදිලා අවුරුදු මාසයක් ඇතුළත ගේන රෝගියෙකුට අපිට පුළුවන් සති දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම හිටපු මට්ටමේ හොද කරන්න. ඒ විදිහට සුව කරලා යවන්න පුළුවන්නේ මාසයක් ඇතුළත ගේන රෝගීන් පමණයි. ඒ රෝගීන්ගෙමුත් නහරයක් පුපුරලා ගේන අංශභාගය හැදෙන රෝගීන් ඉන්නවා. නහරයක් පුපුරපු රෝගියෙකුට අපිට කාල සීමාවක් කියන්න බෑ. මාසයක්ද සති දෙකක්ද කියලා කියන්න බෑ. නහර බ්ලොක් වෙලා ගේන රෝගියෙක් ගෙනාවොත් නම් අපිට කොහොමත් පුළුවන් සති දෙකක් ඇතුළත ඒ රෝගියා කලින් හිටපු මට්ටමටම හොද කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආයතන මේ පහසුකම් ඔක්කොම හරි ගස්සලා අපි තියෙන්නේ. හන්දි වාත රෝගය කියන්නේ හන්දි ඉදිමෙන එක, හන්දි ඇද වෙන එක, ඊට පස්සේ හන්දි නමන්න බෑ, හිර වෙනවා, තද වෙනවා. ඒ වගේ හන්දි සම්බන්ධ රෝග කීපයක්ම තියෙනවා. ඒ හන්දි රෝගත් මොන විදිහෙන් තිබුණත් ඒ කියන්නේ හන්දි වාත රෝග ඉංග්‍රීසියෙන් කියනවා ආතරයිටිස් කියන රෝගය. ඒක සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. හන්දි ගෙවිලා තිබුණොත් මාස දෙකමාරක විතර කාලයක් යනවා. හන්දි අමාරු විතරක් තියෙනවා නම්, හන්දි වල වාතය තියෙනවා නම්, හන්දි ඇද වෙනවා නම්, හන්දි ඉදිමෙනවා නම්, හන්දි ගත්තාම කොන්ද, දනිස්, ඒ වගේ මුහුර හිස, ඒ වගේ රෝගීන්වත් අපි නවත්තලා මෙහෙ බෙහෙත් කරනවා. ඒ වගේ රෝගියෙකුට සාමාන්‍ය සතියක් ඇතුළත ගොඩක් අයට පුළුවන් හන්දි ගෙවිලා වාගේ තියෙනවා සති දෙකක් තුනක වාගේ කාලයක් මෙහෙ නැවිතලා බෙහෙත් ගන්න ඕනේ. ඒ රෝගින්වත් අපි බෙහෙත් කරනවා මේ ස්ථානේ. ඖෂධය අපි සකසා ගන්නේ අංශභාගය සඳහා අපි මුලින්ම බෙහෙත් වතුර තවන්න තැවීම සඳහා අපි වෛද්‍යතුමාගේ නිර්දේශ මත දවස් 3 දවස් 6 වගේ දිනයන් කාල පරිච්ඡේදයට හරියන විදිහට බෙහෙත් වතුර එකක් අපි හදනවා. ඒ වගේම ඒකට අදාළ බෙහෙත් තවලා ඉවරුණාන් පස්සේ තෙල් එක අවශ්‍ය කරන තෙල් ඒ තෙල් සෑදීමට අපේ වටපිටාවෙම අපිට තියෙන ඖෂධ වර්ග තියෙනවා රාශියක්. අපි ඒ ඖෂධ වගේන අපේ ආයතනයේ තුලම අපි බෙහෙත් තෙල් එකත් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ආබාධිත ළමයින්ට අවුරුදු 8ට අඩු ආබාධිත ළමයින්ටත් අපි ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔළුවේ කැක්කුම සමහරුන්ට තියෙනවා මේ ඉසේ රදේ උදේ වරුවට තියෙන අයත් ඉන්නවා. සමහරක් අයට දවස පුරාම තියෙන අයත් වෙනවා. ඉතින් ඒ අයට අපි ප්‍රතිකාර කරනවා. ඒකට අපි වෙනමම බෙහෙත් ඖෂධ අරගෙන ඒවත් අපේ වටපිටාවෙම තියෙනවා. අපි ඒවත් අරගෙන තමයි අපි බෙහෙත් ඖෂධය හදනවා ඔළුවේ කැක්කුමට. ඒ වගේම හන්දි වාත සඳහාත් ඒ අවශ්‍ය කරන වෛද්‍යතුමාගේ නිර්දේශය අනුව ඒ බෙහෙත් වර්ග අපේ වටපිටාවෙම අපි හොයාගෙන එම බෙහෙත් වර්ගත් අපේ ආයතන විසින් නිෂ්පාදනය කළා. මේ ආයතනයේ රෝගීන් 90ක් ඉන්නවා. පිරිමි අය සඳහා කාමර 10ක පහසුකම් තියෙනවා. ගෑනු අය සඳහා කාමර 10ක් තියෙනවා. නේවාසිකම් පහසුකම් ආහාර බෙහෙත් හැමදේම මෙතන එක තැනකින් හැමදේම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන වගා කරලත් රෝගීන්ට ආහාර පාන සපයනවා. දේශකයන්ටද මෙම ආයතනයට පැමිණ බෙහෙත් ගැනීමටත් නේවාසික පහසුකම් ආහාර පහසුකම් වැනි සේවාත් සපයන ඉදිරියට කටයුතු සැලසෙමින් තියෙනවා. සමහර රෝගීන්ට මේ මහනුවර රෝහලට පැමිණෙන්න අපහසු රෝගීන්ට වෛද්‍යතුමා නිවසට ගොස් ප්‍රතිකාර කරන්න කටයුතු සලස්සලා තියෙනවා. ඒ සඳහා දිනයක් වේලාවක් වෙන් කරගන්න පුළුවන්.
එම රෝගීන් ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා පෙද මහත්තයා බලනවා යන්න අපහසු ලෙඩ මෙම ස්ථානයේ නවත්තගෙන ප්‍රතිකාර කරනවා. මේ ඇත්තට මම අංශභාග රෝගියෙක්. ඉතින් අංශභාගය හැදිලා මූලික ප්‍රතිකාර වලින් පස්සේ ඇත්තට මේ අංශභාග රෝගියෙක් කියන්නේ එදා සමාජේ නම් අහකට වැටෙනවා. නමුත් අද එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ අපේ ජයන්ත බණ්ඩාර මහත්තයා වගේ බොහෝ කැපවීමෙන් ආදරෙන් කරුණාවෙන් මේ ලෙඩේ ගැන බලලා බොහොම ඉවසීමෙන් ලෙඩුන්ට මේ කරන සාත්තුව ගැන මට දැනගන්න ලැබුණා. ඊට පස්සේ මූලික ප්‍රතිකාර වල අනේතර මාස 5ක් විතර ගිහිල්ලා මට හැබැයි ඉතින් ඒ මාස 5න් පස්සේ මගේ පොඩි ආබාධ ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටික කරගන්න ඕනේ කියලා මට හිතුණාට පස්සේ මම මෙතෙන්ට ආපැමිණියා. ඉතින් බලපුවාම ඇත්තටම මෙතන මේ මහත්තයා කරන්නේ ලොකු සමාජ සේවයක් කියන එක මට ගොඩක් තේරුණා. ඉතින් මම කියන්නේ ඇත්තටම නැවත අංශභාග රෝගීන් ඉන්නවා නම් මෙතුමාට සම්බන්ධ වෙලා එය තමන්ගේ අඩුපාඩු කරගන්න. මොකද මගේ මේ අත කකුලේ නියමාකාර වැඩ කිරීම තිබුණ නැහැ. ඉතින් එයා රටවල් වල ඇවිත්ලා ඒ ටික ඔක්කොම කෑම බීම දීලා මෙතන නේවාසික ප්‍රතිකාර සඳහා සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒක බොහොම සන්තෝෂයි. මොකද ඇත්තටම අංශභාග රෝගිය හැදුණාට පස්සේ තමයි මෙච්චර අසරණ තත්යකටපත් වෙනවද කියලා රෝගීන් වෙන අපිට දැනගන්න වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් උනන්දුවෙන් කරන්නේ මේ වෙද මහත්තයා. ඒක අපිට තේරුණා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ටත් ස්නායු රෝග අංශභාග ඒවා තියෙනවා නම් මෙතුමාත් සම්බන්ධ කරගෙන මේ ආයතනයට ඇවිල්ලා මේ ඕගොල්ලන්ගේ ලෙඩ රෝග කරගන්න. ඇත්තටම ඉසිවර වෛද්‍යවරයෙක් කියන එක මට කියන්න පුළුවන්. මොකද එතුමාගේ ඥාණයෙන්ම එතුමා මේ ලෙඩුන්ට සාත්තු කරලා එතුමාගේ දෑතින්ම සුවපත් කරලා අරන එක තමයි එතුමාගේ සතුට කියන එක මට වැටුණා.